Good morning. හායි කොහොමද හැමෝටම අදේ නම් මාත් එක්ක යන ලංකාවට යනවා කිව්වට මුලින්ම හැබැයි අපි ගියේ එයාපෝට් එකට නම් නෙවෙයි. අපේ අම්මගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තිබිච්ච නිසා අපි මුලින්ම ගියා රෝම් එම්බසි එකට යාට ඉමර්ජන්සි පාස්පෝර්ට් එකක් අරගන්න. ඊට පස්සේ ඉතින් අපිට තව ගොඩාක් වෙලා අපේ ෆ්ලයිට් එකට තිබිච්ච නිසා අපි රෝම් වල ඉන්න අපේ අකේ කෙනෙක්ගේ ගෙදර ගියා. එයා ඉතින් අපි හැමෝටම දවල්ට කන්න හදලා දුන්නා. මේ ඉන්නේ යාගේ මල්ලි. මල්ලි කිව්වට මට නම් අයියා. ඊට පස්සේ එයා ආයෙත් අපිට කන්න හදලා දුන්නා. එයාපෝට් එකට ගිහිල්ලා කන්න. ඊට පස්සේ ඉතින් බඩු ටිකත් ඔක්කොම දාගෙන අපි එයාලත් එක්කම එයාපෝට් එකට යන්න පිටත් වුණා. එයාලගේ ගෙදර ඉඳන් නම් කාර් එකේ විනාඩි 20ක වගේ දුරක් තමයි එයාපෝට් එකට තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි එයාපෝට් එකට ආවා. බෑග්ස් ටික ඔක්කොම දාලා ඊට පස්සේ අපේ අක්කිටත් අපි බයි කියලා අපි ඔහොමම අපේ ගේට් එක පැත්තට ගියා. අපිට ෆ්ලයිට් එක තිබ්බේ රෑ 10 මාරට. හැබැයි අපි පාන්දර 4ට වගේ අපේ ගෙදරින් රෝම් යන්න පිටත් වුණා. මොකද අපේ අම්මගේ පාස්පෝර්ට් එක අපිට ගන්න තිබිච්ච නිසා. ඉතින් ඇත්තටම ඒ හින්දා ෆ්ලයිට් එකට නගිනකොටමත් අපි නිදිමතෙන් මහන්සියෙන්මයි හිටියේ. ඔන්න ඉතින් දැන් ෆ්ලයිට් එක පිටත් වුණා. දැන් ඉතින් අපි කන්න යන්නේ. කෑම දෙනකොට අපි හැමදේම සතුටින් නැගිටලා ඉන්නවා. Good morning. හැබැයි කන්නේ ඩිනර්. අපිට රෝම් වල ඉඳන් දෝහා වලට පැය 5මාරක් තමයි ෆ්ලයිට් එක. ඉතින් දැන් කොහොම හරි තව විනාඩි 5යි. ඊට පස්සේ අපි දෝහා වලට ලෑන්ඩ් කරා. ඔන්න ඊට පස්සේ ඉතින් අපි මේ එයාපෝට් ෂටල් එකේ අපේ ටර්මිනල් එකට ගියා. ඊට පස්සේ ඉතින් අපි මෙතනින් අපේ ගේට් එකත් බලාගෙන ඔහොමම චුට්ටක් ගියා ඩියුටි ෆ්‍රී එක පැත්තට. අපි ඇත්තටම මේ හදිස්සිය ලංකාවට යන්නේ මොකද අපිට ෆියුනරල් එකක් වුණා. අපිට දෝහාවල ට්‍රාන්සිට් එකත් පැය 4මාරක් තිබ්බා. ඇත්තටම මේ වෙද්දි නම් මාරම නිදිමතේ හිටියේ. මොකද කලින් දවසේත් පාන්දර 3 ඉඳන් නැගිටගෙන ෆ්ලයිට් එකේත් ඉතින් මේ හොඳට නිින්ද යන්නේ නැහනේ. කොහොම හරි ඔන්න එහෙනම් කතාවෙන් අපි එහෙනම් පිටත් වුණා. කෑවා. ඊට පස්සේ ඉතින් බොරුවට ෆිල්ම් එකක් නිකන් බලන්න වගේ දාගත්තා. හැබැයි බැලුවේ නෑ මට නිින්ද ගියා. මේ ෆ්ලයිට් එක නම් අපිට පැය 5ක් වගේ තිබුණේ. ඉතින් ඔන්න කොහොම හරි තව විනාඩියයි. ඊට පස්සේ ඔන්න අපි ලෑන්ඩ් කරා. ඇත්තටම ලංකාවට ආවම අර මොන හේතුවකට ගියත් අමුතු ෆීලිං එකක් එනවනේ. ඒක සාමාන්‍යයිනේ. ඊට පස්සේ ඉතින් අපි අපේ බෑග්ස් ටිකත් අරගෙන ඇඳුම් මාරු කරාගෙන ඔහොමම කෙලින්ම ගියේ ෆියුනරල් එකට. ඔහොම තමයි ඉතින් අපි ලංකාවට ආවේ. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් thank you so much. ඊළඟ හම්බෙනකම් පරිස්සමින් ඉන්න. bye. ආදරේ.